සුබ දවසක් යාළුවනේ. මල් වගාවක් පටන් ගන්න ඔයාලට අදහසක් දෙන්නද? මල් වගාව පටන් ගන්න ලොකු මුදලක් ඕනේ. ඔයාලට පේනව නේද මේ මල් ටික? මෙන්න මේ පැල ටික තමයි මම ඉස්සෙල්ලාම මල් වගාවක් පටන් ගන්න ගත්තේ. දැන් මේ වගේ 100 ගුණයක් විතර විශාල මල් වගාවක් මට තියෙනවා. මොකද මම එක පැලයක් කට් කරලා ඒ පැලෙන් පැල ගොඩාක් ගන්නවා. එහෙම තමයි අපිට පුළුවන්. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඉතින් යාළුවනේ අපි දැනගන්න ඕනේ කොහොමද දියුණු වෙන්නේ කියලා. අපි හිතියොත් කවදාවත් කරන්න බෑ. ඔයාලත් මන් වගේ පොඩි දෙයකින් පටන් ගන්න. කවදා හරි දිනන්න පුළුවන්.